guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මගේ යාළුවෝ හැමෝම හොඳින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් මම ටික දවසකට පස්සේ තමයි vlogs ගේන්නේ දැන්. මම මේකට කලින් vlog එක දැම්මේ ගාල්ලේ ගිය vlog එක. ඉතින් මට Instagram එකේ Facebook එකේ හැම මැසේජ් දාලා තිබුණා ඇයි vlogs ගේන්න පරක්කු කියලා. ඉතින් මේ දවස් ටිකේ දැන් මම අලුතෙන් ජොබ් එකකට යනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒකේ වැඩත් එක්ක busy. මට වීඩියෝ එඩිට් කරගන්න ටයිම් එක මදි. ඉතින් ඒක නිසා තමයි vlogs ගේන්න පරක්කු වෙන්නේ. ඔන්න මම දැන් ඔයාලට හේතුව කිව්වා. හරි ඉතින් පරක්කු වෙච්ච අවුරුදු vlog එක තමයි දැන් ඔයාලට මම මේ vlog එකෙන් අරගෙන එන්නේ. ඉතින් මම ඔයාලට පොරොන්දු වෙනවා වැඩත් එක්ක busy වුණත් කොහොම හරි vlogs ටික අනිවාර්යයෙන්ම ගේනවා කියලා. ඉතින් අවුරුදු vlog එක, ඒ වගේම කතරගම vlog එක, ඊට පස්සේ අපිට එනවා වෙසක්. ඉතින් දැන් හෙට ඒ කියන්නේ දැන් අද 11 තමයි වෙසක් තියෙන්නේ. ඉතින් වෙසක් වලට මම මොනවද කරේ කියන vlog එකත් ඉක්මනින්ම අරගෙන එන්න. හරි ඉතින් මෙතන ඉඳන් අපි බලමු මම ගෙදර අයත් එක්ක අවුරුදු සැමරුවේ කොහොමද කියලා. එහෙනම් මගේ vlogs බලන්න. ඔයාලට ගොඩක් ආදරේ. මම subscribe කරන්න අමතක කරන්න එපා. like කරන්න. ඉතින් ඔයාලගේ යාළුවොත් එක්ක මගේ vlogs share කරගන්න. එහෙනම් අපි යමු vlog එකට. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ යාළුවා හැමෝටම. ඉතින් මම අලුත් අවුරුදු vlog එක ගේන්නේ මාසයකටත් වැඩිය පරක්කු වෙලා. ඒකට මම මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මේ පාර අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර තිබ්බේ සේරම පාන්දරනේ. ඉතින් 3යි ගානකට තමයි අවුරුදු උදාව තිබුණේ. ඉතින් දැන් අපි අවුරුදු උදා වෙලා බුදු පහන තියන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ ගෙදර ජනවාරි 1 වෙනිදාට විතරයි කිරි උතුරවන්නේ. ඉතින් අපි අලුත් අවුරුදු උදා වෙනකොට බුදු පහන තියලා ගාථා කියලා ගෙදරට දුන් අල්ලන එක තමයි කරන්නේ. අලුත් අවුරුදු උදාව සිද්ධ වෙලා ඉවරයි. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ වෙන්න ඕනි කියලා එක හිතින් මම ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ මම යන්න හදන්නේ ලිපගිනි මෙලවීමේ චාරිත්‍රයට. ඉතින් දැන් අපේ අම්මා මේ ලෑස්ති වෙන්නේ ලිපගින මෙලවීමේ නැකතට. ඉතින් 4යි ගානකට තමයි ඒ චාරිත්‍රය යෙදිලා තිබුණේ. ඉතින් දැන් අපේ අම්මයි ටික ලෑස්ති කරලා ඉතින් දැන් කිරිබත් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හරි ඉතින් ඒ රසම රස කිරිබත් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ චාරිත්‍රයත් ඒ විදිහට ලස්සනටම ඉවර කරලා මේ තියෙන්නේ අපේ කැවිලි මේසේ. ඉතින් දැන් අපි සූදානම් වෙලා ඉන්නේ ආහාර අනුභවයට. ඉතින් අපි නොනගතේ වෙලාවේ සෑහෙන බඩගින්නේ ඉන්නේ. ඉතින් කොයි වෙලාවේද ආහාර අනුභවය එන්නේ කියලා තමයි අපි බලාගෙන ඉන්නේ. හරි ඉතින් දැන් රසම රස කැවිලි ගොඩාක් තියෙනවා මේසේ පුරාවට. ඉතින් මේවා අපේ අම්මා තමයි හැදුවේ. ඉතින් ඔයාලගේ ගෙදරත් හරි ලස්සනට ඔයාලගේ කෑම මේසේ හදන්න ඇති කියලා මම හිතනවා. හරි ඉතින් මේ චාරිත්‍රෙත් අපි කරන්න පටන් ගන්නකොටම වැස්සක් එන්න තමයි යන්නේ. ඒකත් හරි සුබ දෙයක් කියලා හිතලා ඉතින් ඔන්න අපේ ගෙදර කට්ටියම දැන් පහන පත්තු කරනවා. ඉතින් පත්තු කරලා මේ අවුරුද්ද අපේ ජීවිතයට සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් තාත්තගේ අතින් කිරිබත් කෑල්ලක් ඔන්න මමත් කෑවා. ඉතින් අපි හැමෝටම බුලත් දීලා වැඳලා කිරිබත් කාලා අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා මේ අවුරුද්දේ. අලපුරන්නට හිත් ගෝමයි නිදහස
සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලෝබයි රුසිරි මමන්න නැකත ළඟයි ආය පුරන්නට හිත් බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලෝබයි රුසිරි මමන්න නැකත ළඟයි දරින දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන්දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි දරින දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන් ඔන්න ඔය විදිහට තමයි අපේ ගෙදර අලුත් අවුරුදු චාරිත්‍ර ටික ලස්සනටම කෙරුණේ. ඉතින් ඔයාලගේ ගෙවල් වලත් ඒ වගේ හරි විදිහට හරි වෙලාවට ලස්සනට ඒ වැඩ ටික වෙන්න ඇති කියලා මං හිතනවා. එහෙනම් මං කෑම ප්ලේට්ස් ටිකක් බෙදලම ඊළඟට අපි යන්න හදන්නේ මෙහෙම්මම කතරගම. ඉතින් මේ vlog එක මම වෙනම ගේන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් අවුරුදු vlog ඉවරයි. ආයෙත් ලස්සන vlog එකකින් මනට හම්බ වෙනවා. තරහ වෙන්න එපා. බයි. මාව subscribe කරන්න අමතක කරන්න එපා. රෑහසේ තරුගානට දුරවී දෙන අනන්තයට සංසාරේ පතාපු මගේ ආදරෙ මදි වුණාද ඉංගනිරියේ රැලි හදාපු සවන් පතට තෝඩු දාපු ඔය දෙතොලට හාදු දීපු මගේ ආදරෙ මදි වුණාද ලොවේ ඔකුලේ හිස තියාන සුරතලියේ හිත පුරාම සඳ එළියේ පෙම් පුරාපු මගේ ආදරෙ මදි වුණාද ලොවේ ඔකුලේ හිස තියාන